අද මම හැදුවේ මේ රසම රස කොළපාට බෝංචි එක. ඉතින් මට හිතුණා රෙසිපි එක ඔයාලට අරගෙන ඉන්න ඕනි කියලා. ඉතින් අපි බලමු කොහොමද මේ රසම රස කොළපාට බෝංචි එක හදාගන්නේ කියලා. මම මෙතන බෝංචි ග්‍රෑම් 300ක් අරගෙන තිනවා. ඒ ටික මේ වගේ ලස්සනට හීනියට කපා ගන්න. මම ටිකක් ලොකු කෑලි කපාගෙන තියෙන්නේ. මෙතනදී මම තව අරගෙන තියෙනවා සුදුලුණු බික් 4ක් මේ වගේ හීනියට ලස්සනට කපා ගන්න. ඒ වගේම අම්මිරිස් කරල් 3ක් අරන් තියෙනවා. ඒ වගේම ලොකු රතුලුණු ගෙඩියක් අරන් තියෙනවා. මේකට කියන්නේ ෂැලොට්ස් කියලා. මට ලංකාවේ තියෙන චූටි රතුලුණු මේ හොයාගන්න නෑ. ඒ වගේම කරපිංච ටිකක් සහ රම්පේ කෑලි 2-3ක්. දැන් මේ ටික පැත්තකින් තියාගෙන මම පෑන් එක ලිපේ තියාගන්නවා. තියාගෙන මේක රත් වෙගෙන එනකොට මම තෙල් කප් භාගයක් මෙතන දාගන්නවා. තෙල් ටික ටිකක් රත් වෙන්න දීලා තමයි මම අපතේ හැඳි එකක් එකතු කරගන්නේ. දැන් මේ අප ටික ටිකක් පුපුරන්න මේ විදිහට දීලා තමයි අපි අනෙක් දේවල් එකතු කරගන්නේ. මුලින්ම එකතු කරගන්නේ අපේ සුදුලුණු ටික. මෙතන මම සුදුලුණු බික් 4ක් අරගෙන තියෙනවා මුලින් කිව්ව විදිහට. දැන් මේ ටික මේ වගේ හොඳට තෙල් එකේ හැන්දෙන් මෙහෙම කලවම් කරන ගමන් බැදෙන්න දෙන්න. එතකොට තමයි මේකේ හැම පැත්තම හොඳට ලස්සනට බැදෙන්නේ. එහෙම නැතුනොත් සුදුලුණු ටික එක පැත්තක් කර වෙනවා. දැන් ඊට පස්සේ අපේ රතුලුණු ටිකක් දාගමු. පස්සේ අපේ අමු මිරිස් ටික කරපිංචා රම්පේ ඔක්කොම ටික දාගන්නවා. දැන් දාලා ඒ ටිකත් හොඳට කලවම් වෙන්න කලවම් කරගන්න මේ විදිහට හැන්දේ. දැන් අපි මෙතනදී අපි 3-5 එකතු කරගන්න හදන්නේ. මුලින්ම අපි එකතු කරගන්නේ කහ මෙතන මම තේ හැඳි භාගයක් එකතු කරනවා. අමුතුන පහ තේ හැඳි එකක්, උළුහාල් තේ හැඳි එකක් වගේ එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳක්. දැන් මේ ටිකත් ආපහු හොඳට කලවම් කරගන්න ඕනේ. මෙතනදී ගින්දර ගොඩක් වැඩි කරගන්න එපා. එහෙම වුණොත් මේ ටික ඉක්මනට කර වෙනවා. එහෙම වුණොත් කරපිංච වල තියෙන ලස්සන කොළ පාට, අම්මිරිස් වල කොළ පාට ඔක්කොම නැති වෙලා කර වෙලා යනවා. ඒ නිසා ගින්දර ටිකක් අඩුවෙන් තියාගන්න මේ වෙලාවේදී. දැන් අපි බෝංචි ටික දාගන්න යන්නේ. බෝංචි ටික දැන් හොඳට කලවම් කරගන්න ඕනේ. අපේ ලුණු සුදු ලුණු 3-5 මිශ්‍රණයට හොඳට බෝංචි ටික කලවම් වෙන විදිහට හොඳට ටිකක් වෙලා කලවම් කරගන්න. ඒ වගේම අපි කුරුතු කෑල්ලකුත් මේකට දාගන්න ඕනේ. මට ඒක මුලදී සඳහන් කරන්න අමතක වුණා. ඊට පස්සේ ඔයාගේ රසය අනුව ගම්මිරිස් ටිකකුත් මෙතනදී එකතු කරගන්න. තාමත් ගින්දර අඩුවෙන් තමයි මෙතන තියෙන්නේ. ගින්දර වැඩි කරගන්න එපා මේ වෙලාවේදී. එහෙම වුණොත් බෝංචි ඕවර් කුක් වෙනවා. එහෙම වුණොත් මේකේ තියෙන ලස්සන පාටක් නැති වෙලා ක්‍රිස්පි ගතියක් නැති වෙනවා. ඒ නිසා ගින්දර අඩුවෙන් තියාගන්න මෙතනදී. දැන් මම බෝංචි එක පියනෙන් වහගන්නවා. ඔයාලට පේනවා ඇති සම්පූර්ණයෙන් පියන වහන්නේ ටිකක් බාගෙට වහගන්නේ. එහෙම කරන්නේ මේක සම්පූර්ණයෙන්ම තැඹිලා යන එක නවත්තන්න. මේ විදිහට මම පියනෙන් වහගෙන විනාඩි 2-3 අතර වගේ වෙලාවක් මේක උයා ගන්නවා. අතරමඟදී ඔයාලට පුළුවන් ඇරලා බලලා පොඩ්ඩක් කලවම් කරන්න. දැන් මේ විනාඩි 3කට පස්සේ බලන්න තාම බෝංචි ටික ලස්සනට කොළ පාටට තියෙනවා ක්‍රිස්පි ගතියට. දැන් අපි මේකට අපේ පොල් කිරි ටික දාගමු. පොල් කිරි ටික හදන විදිය කිව්වොත් හොඳට උකුවට පොල් කිරි හදාගන්න. මෙතන මම අරගෙන තියෙන්නේ පිටිකල පොල් කිරි කෝප්ප එකකට වතුර කෝප්ප 2ක් වගේ දාලා හදාගෙන තියෙන්නේ. මෙතනදී මම මේකට එකතු කරනවා සීනි මේස හැන්දක්. මේක මම කරන්නේ මේකට හොඳ රසක් අරගෙන දෙන්න. මේ සීනි දැම්මහම එන රසට කැමති නිසා මම දාන්නේ. සීනි දාන්න අකමැති කෙනෙක් ඉන්නවා නම් මේක නොදා හදන්නත් පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ හොඳ කිරි රසක් තියෙනවා.
දැන් සීනි ටික දාලා හොඳට පොල් කිරිය කලවම් කරලා දැන් අපි ඒක බෝංචි එකට එකතු කරගමු. පොල් කිරි ටික එකතු කරාට පස්සේ මම ලිපේ ගින්දර දැන් වැඩි කරගන්නවා. මෙතන ඉඳන් කිරි ටික පැහෙනකන් ඒ ගින්දරේ තමයි මම මේක උයාගන්නේ. ඒ වගේම පැහෙන අතරදී මේක ටිකක් හැන්දෙන් කලවම් කරන්නත් ඕනේ. එහෙම නැති වුණොත් පොල් කිරි ටික අපි මිටි කිරින එකතු කරේ මිටි කිරි ඉක්මනට කැටි ගහන්න බලනවා කලවම් කරේ නැති වුණොත්. ඒ නිසා ටිකක් කලවම් කරන ගමන් මේක උයාගමු. මේ වෙලාවෙදී ඔයාලට පුළුවන් ලුණු බලලා ලුණු මදි නම් තව ලුණු ටිකක් එකතු කරගන්න. ඒ වගේම ගම්මිරිස් මදි කියලා හිතනවා ගම්මිරිස් චුට්ටක් දාගන්නත් පුළුවන්. මම මෙතනදී ගම්මිරිස් තා චුට්ටක් දාගත්තා. ඒ වගේම එක බොංචි කෑල්ලක් කාලා බලන්න ඉදිලාද තියෙන්නේ කියලා. කන්න පුළුවන් ගානට ඉදිලා තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතනදී දැන් පොල් කිරි ටිකක් පැහිලානේ තියෙන්නේ. දැන් පුළුවන් ඔයාලට ලිප ඔෆ් කරගන්න. අපි සාමාන්‍ය බෝංචි ගොඩක් වෙලා උයන්නේ නැහැ. එහෙම වුණොත් මම මුලින් කිව්වා වගේ ඒකේ පාටයි රසයි දෙකම නැති වෙනවා. අමුණන් විතරක් තව චුට්ටක් වෙලා ලිප ඔන්න එකේ තියාගෙන ඉදුරන්න පස්සේ ලිප ඔෆ් කරගන්න පුළුවන්. මම මේක ඔෆ් කරපු ලිප උඩ තව චුට්ටක් වෙලා තියාගත්තා. මට කිරි ටික හිඳ ගන්න ඕන නිසා. ඔයාලටත් පුළුවන් ඒ විදියට කරලා ඊට පස්සේ ලිපෙන් අයින් කරගන්න. ගොඩක් වෙලා රසන ලිප උඩක් තියන්න එපා. එහෙම වුණොත් තවත් ඒක ඉදිලා කොළ පාට නැති වෙනවා. මේ බෝංචි කරි එක හදන්න මම ගත ද්‍රව්‍ය සහ ප්‍රමාණ අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් පළවෙනි කමෙන්ට් එක බලන්න. මම එතන ඔක්කොම ටික දාලා තියෙනවා. ඉතින් ඔය විදිහට තමයි මම මේ රසම රස බෝංචි එක හදාගත්තේ. ඔයාලටත් පුළුවන් මේක try කරලා බලන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. තව බෝංචි හදන විදි කීපයක්ම තියෙනවා. මම ඒවා වෙනම වීඩියෝ වලින් වෙන දවසක අරගෙන එන්නම්. ඒ වගේම මගේ channel එක subscribe කරපු නැති අය ඉන්නවා නම් subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ආයෙත් දවසක රසම රස වීඩියෝ එකකින් අපි හම්බ වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.